සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් වෙනදා වගේම බොහොම ආදරෙන් අදත් පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාව ඔන්න ඉතින් අපි අපේ 57 වන වීඩියෝ එක අරගෙන අවිල්ලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ යුදගනාව ප්‍රතිමා ගෘහයේ ඇති බිතුසිතුවම් ගැනයි. ශ්‍රී ලංකාවේ විශාලතම දාගැබ් අතුරෙන් එකක් වන මේ යුදගනාව දාගැබ ගැන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා විස්තර ගොඩක් දන්නව ඇතිනේ. මොකද අපි යුදගනාව දාගැබ ගැන දීර්ඝ විස්තරයක් මීට කලින් අරගෙන ආවා ඔයාලට මතක ඇති. ඒ වීඩියෝ එකේ අපි කිව්ව විදියටම මේ දාගැබ ඉදිරිපස ඇති කුඩා ප්‍රතිමා ගෘහයේ ඇති මහනුවර යුගයට අයත් සිතුවම් ගැනයි අපි අද මේ කතා කරන්න යන්නේ. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් යුදගනාව දාගැබ ගැන විස්තර දැනගන්න ආසයි නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. එතනින් ගිහින් යුදගනාව දාගැබ පිළිබඳව හදපු වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. ඉතින් මේ කුඩා ප්‍රතිමා ගෘහය හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ අවසන් රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියලායි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිමා ගෘහය ක්‍රිස්තු වර්ෂ 1700 සියවසේ අගභාගයේ හෝ ක්‍රිස්තු වර්ෂ 1800 සියවසේ මුල් භාගයේ තමයි හදලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙය ඉතා අබලන් තත්වයක තමයි තියෙන්නේ. මෙය තරමක් විනාශ වී තිබී මෑත කාලයක 1990 දශකයේදී පමණ ප්‍රතිසංස්කරණය කර ඇති බවක් සඳහන් වෙනවා. මේ ප්‍රතිමා ගෘහය ඉතාමත් කුඩා ප්‍රතිමා ගෘහයක්. මෙහි අභ්‍යන්තරය ගැන කතා කරනවා නම් මෙම ප්‍රතිමා ගෘහයේ ජාතක කතා නම් සිතුවම් කරලා නැහැ. අපි කලින් කතා කළ ලංකා තිලකය, හිඳගල වැනි විහාරස්ථානවල වගේම මෙතනත් සිතුවම් වල ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ සූවිසි විවරණයට. ඊට අමතරව සත්සතියත් සිතුවම් කර තිබෙනවා. ඒ වගේම මෙම සිතුවම් අතර සංඝයා වහන්සේලා සහ ප්‍රභූන් සපු මලක් රැගෙන සිටින ආකාරයද සිතුවම් කර තිබෙනවා. මෙම සිතුවම් අතර විශේෂ සිතුවම් කිහිපයක්ම තිබෙනවා. සුමේද තවුසන් තම ශරීරය ඒදණ්ඩක් කොට එගොඩවීම සඳහා දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරන ආකාරය, විශ්මකර්ම දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ සිතුවම, මුචලින්ද නාගදරණේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආකාරය වැනි සිතුවම් විශේෂ තැනක් ගන්නවා. මෙම සිතුවම් වල විශේෂිත ලක්ෂණ ගැන කතා කරොත් පහත රට ප්‍රදේශයට වන්නට පසුබිම් වර්ණය සඳහා කළු වර්ණය භාවිතා කර ඇති ආකාරය අපට මෙහිදී සමහර තැන්වල දැකගත හැකි වෙනවා. මෙහි ඇති රේඛා නිරීක්ෂණය කළහොත් කුඩා පින්සල් වල සිට තරමක් මහත පින්සල් යොදාගෙන ඇති බව පෙනෙනවා. රතු, සුදු, කළු, කහ වැනි වර්ණ ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබෙන අතර නිල් සහ කොළ කියන වර්ණ ඉතාමත් අඩුවෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හිස්තැන් පිරවීම සඳහා සිව්පෙති මල් යෙදීම, පැත්තට හැරුණු රූප වැනි ලක්ෂණද අපට පෙනෙන්නට තිබෙනවා. සමස්තයක් වශයෙන් අපි කලින් කතා කළ මහනුවර යුගයේ සිතුවම් වල ඇති විශේෂිත ලක්ෂණ මෙම සිතුවම් තුලද තිබෙනවා. මෙම ප්‍රතිමා ගෘහයේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ විදිහට හිඳි බුද්ධ ප්‍රතිමාවක් එහෙමත් නැත්නම් සමාධි බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම බුද්ධ ප්‍රතිමාවේ චීවරය රතු පැහැති චීවරයක්. ඒ වගේම මහනුවර හා ගම්පොළ යුගයේ ඇති බුද්ධ ප්‍රතිමාවල ඇති විවෘත දෙනෙත් වලට වඩා දෙනෙත් තරමක් අඩවන් වූ බවක් පෙන්눔 කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ළඹ සවන් කුණ්ඩලාකාර හිසකෙස් වැනි ලක්ෂණ හොඳින් පෙන්වා තිබෙනවා. දෙපසින් හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් සහ විෂ්ණු දෙවියන්ගේ වගේම තවත් දේව ප්‍රතිමාවක් තිබෙනවා. මෙම ප්‍රතිමා ගෘහයේ වියන නම් අලංකාරවත් ලියවැල් සහ මල් මෝස්තර වලින් අලංකාරය කර තිබෙනවා. ඉතින් මේ සිතුවම් සහ බුද්ධ ප්‍රතිමා දැක්ක ඔයාට මෙන්න මෙහෙම හිතනවා ඇති. බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා නම් වෙනත් විහාරස්ථානවල වගේම තියෙනවා. ඒත් චිත්‍ර නම් ටිකක් විතර අමුතු බවක් තියෙනවා කියලා ඔයාලටත් හිතෙන්න ඇති. ඔයා හරියටම හරි. යම්කිසි අමුතු ස්වරූපයක් තියෙනවා. අමුතු ස්වරූපයක් කියනවට වඩා යම් ප්‍රාථමික ස්වරූපයක් තියෙනවා කියලා කිව්වොත් නිවැරදි. දඹුල්ල විහාරයේ ඇති විශ්මකර්ම දෙවියන්ගේ සිතුවම සහ මෙම යුදගනාව ප්‍රතිමා ගෘහයේ ඇති විශ්මකර්ම දෙවියන්ගේ සිතුවම සංසන්දනාත්මකව බැලුවොත් ඔයාලට මේ දෙකේ වෙනස පේනවා ඇති. මෙම ප්‍රතිමා ගෘහයේ චිත්‍ර ඇඳි චිත්‍ර ශිල්පියා හැඩතල සහ සමබරතාවය පිළිබඳව එතරම්ම සැලකිල්ලක් දක්වලා නැහැ. ඒ වගේම ප්‍රමාණයන් පිළිබඳව සැලකිලිමත් වෙලා නැහැ. විශේෂයෙන්ම ශරීරවල අවයව සහ ඒවායේ පිහිටීම ගැන එතරම්ම සැලකිලිමත් වෙලා නැහැ. ඉතින් මේකටත් හේතු කාරණා
කිහිපයක්ම බලපාලා තියෙන්න පුළුවන්. කීර්තිශ්‍රී රාජසිංහ රජදවස කියලා කියන්නේ ලංකාවේ තත්ත්වය එතරම්ම යහපත්ව තිබූ කාලයක් නෙවෙයි. මෙම සිතුවම් ඇඳීම සඳහා ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු සොයාගත නොහැකි වූවා විය හැකියි. ශිල්පය හොඳින් ප්‍රගුණ නොකළ ශිෂ්‍ය ශිල්පියෙකු ඇඳා විය හැකියි. එහෙමත් නැතිනම් රජුගේ නියෝගය පරිදි සිතුවම් ඇඳීම සහ මෙම ප්‍රතිමා ගෘහය ඉදිකිරීම ඉතා ඉක්මන් කළා විය හැකියි. එහෙමත් නැතිනම් චිත්‍ර කලාව පිළිබඳව උගතුන් නැති තත්ත්වයක් පැමිණ ශිල්පය දන්නා අයුරින් මෙහි වැඩ නිම කළා විය හැකියි. මොකද මේ සමයේ අපේ රටේ තිබූ තත්ත්වය අනුව කලාව සහ තාක්ෂණය පිළිබඳව උගතුන් සිටියායයි සිටිය හැකි කාල පරිච්ඡේදයක් නොවේ. කෙසේ වෙතත් මෙම සිතුවම් අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා විකාශනය වූ සිතුවම් කලාවේ අවසාන සිතුවම් වලට කදිම නිදසුනක් සපයනවා. මෙහි ඇති සමහර සිතුවම් නම් සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබෙනවා. ප්‍රතිමා ගෘහයද ඇත්තේ අවදානම් තත්ත්වයක. මෙම ප්‍රතිමා ගෘහය අනාගතය උදෙසා රැක ගැනීමට නම් කඩුලාදෙණිය විහාරයට වැනි වැස්මක් යෙදිය යුතු වෙනවා. ඉතින් බුත්තල ප්‍රදේශයේ සංචාරයක යන ඔයා මෙම සිතුවම් බලන්නත් ඒ වගේම යුදගනාව දාගැබ නරඹන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි යුදගනාව ප්‍රතිමා ගෘහයේ ඇති සිතුවම් පිළිබඳව විස්තර ගොඩාක් අරගෙන ආවා. හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. වෙනදා වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. එතනින් ගිහින් මේ සිතුවම් වල ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න. ඒවා ඔයාලගේ අධ්‍යයන කටයුතු වලට යොදා ගන්න. මේ වගේ වැදගත් තොරතුරු ඉගෙන ගන්න, බලා ගන්න අපේ YouTube channel එක subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ගිහින් එන්නම් අපි ආර්ට් ලංකා එක්ස්ප්ලෝරේෂන්.